වෙසකුත් පහුවෙලා දැන් දවස් කීපයක් ගෙවිලා නේද? ඒත් මට හිතුණා මම වෙසක් මාසේ ගත කළේ කොහොමද කියලා, වෙසක් වලට ලෑස්තුනේ කොහොමද කියලා ඕගලන්ට පොඩි බ්ලොග් එකක් ගේන්න. මම මුලින්ම අපි ගිය අවුරුද්දේ වෙසක් සැරසිලි වලට අරගෙන අපි අරන් තියනනේ වෙසක් සැරසිලි ටික පරිස්සමට. ඒ සැරසිලි වලින් මගේ මේ පාර වෙසක් සැරසිලි වලට ගන්න පුළුවන් මගේ අයිඩියා එකට ගැලපෙන දේවල් ටික මම වෙනම තෝරලා ගත්තා. අනික මම හිතන එක හොඳ වැඩක් කියලා. මොකද අපි ආයි හැම වෙසක් එකටම කඩෙන් ගන්නට වඩා හොඳයි අර තමන් එක වෙසක් එකකට පාවිච්චි කරලා ඊළඟ වෙසක් වලටත් ඒක ගන්න තමන් පරිස්සම් කරලා තියාගෙන ඉන්නකොට අර ඒක ගන්නකොට පොඩි සතුටක් දැනෙනවා. තමන් ගිය අවුරුද්දෙත් මම මේ විදිහට වෙසක් සමරුවා දැන් මේ අවුරුද්දෙත් ඒ විදිහට වෙසක් සමරනවා කියලා පොඩි සතුටක් දැනෙනවා. ඒ ටිකත් තෝරලා අරගෙන මම කල්පනා කළේ ඊට පස්සේ මම මේ පාර වෙසක් කූඩුව සවුකල වලින් හදනවද හැම අවුරුද්දකම වගේ එහෙමත් නැත්නම් වෙනස් විදිහකට සවුකල වලින් නැතුව වෙනස් විදිහකට හදනවද කියලා මම කල්පනා කළා. කල්පනා කර කර ඉන්නකොට මට පොඩි අයිඩියා එකක් ආවා. සමහර විට ඔයගලන්ට තේරෙන්නේ නැති මම භාගයක් විතර හදාගෙන යනකොට මට ආපු අයිඩියා එක මොකද්ද කියලා. මට හිතුණා මේ පාර වෙසක් කූඩුව සවුකල වලින් නැතුව පතර කොළ වලින් හදලා බලන්න. ඇත්තට මේක හිතුවටත් වඩා ලස්සනට ආවා. ඔයාලා හැමෝටම සුබ වෙසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.